Next Step Advisor channel එකෙන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත්ම සුවිශේෂී කාරණයක් ගැන. ඒ තමයි full time study වලට නිව්සීලන්ත ගිහිල්ලා full time වැඩ කරන්න පුළුවන් masters degree එකක් ගැන. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ අපි Next Step Advisor YouTube channel එකෙන් නවසීලන්තයේ තියෙන සුවිශේෂී ලක්ෂණ තියෙන masters, bachelors, diploma වගේ program ගැන කතා කරනවා කියලා. ඒ විතරක් නෙමෙයි අපි නිව්සීලන්ත වල තියෙන සුවිශේෂී වෙත්ත career pathways ගැන කතා කරනවා. අපි දන්නවා සමහර masters, සමහර bachelors, සමහර diplomas කළාම ඕගොල්ලන්ට ලේසියෙන්ම PR ගන්න පුළුවන් වගේම ඉතා ඉහළ වැටුප් තියෙන රැකියා හොයාගන්න පුළුවන්. ඒ වගේම නිව්සීලන්ත වල තියෙන සමහර career pathways වල ඔයගොල්ලෝ ගියොත් ඔයගොල්ලන්ගේ ජීවිතයේ ඉතාමත්ම ඉහළ තලයකට යන්න පුළුවන් ඉහළ වැටුප් සහ අනිකුත් වරප්‍රසාද අරගෙන ඒ වගේම ඉතා පහසුවෙන් ඔයාගේ රෙසිඩෙන්සි ගන්න සිහිනයක් තියෙනවා නම් ඒ සිහිනය ඉටු කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මම කලින් කිව්වා වගේ සුවිශේෂී ප්‍රෝග්‍රෑම් එකක් ඉදිරිපත් කරන ආයතනයක් තමයි Academy AX කියලා කියන්නේ. Academy AX ආයතනය නිව්සීලන්ත වල category 1 education college එකක්. ඒ විතරක් නෙමේ ඒක PTE එකක්. ඒ කියන්නේ private teaching establishment කියන්නේ. category 1 school එකක් එහෙම නැත්නම් educational institute එකක් කියන්නේ ඇත්තටම නිව්සීලන්ත වල තියෙනවා educational institutes වර්ගීකරණයක්. NSQA එක මගින් තමයි කරන්නේ category 1 2 3 4 කියලා. ඒකේ ඉහළම තලයේ තියෙන එකක් තමයි category 1 කියලා කියන්නේ. category 1 කියන එකෙන් අදහස් කරන්නේ ආයතනය ඉදිරිපත් කරන qualifications වල තියෙන quality එක ගොඩක් high, ඒ වගේම ඒකේ තියෙන recognition එක ගොඩක් high සහ ඒ ආයතනයේ stability එක සහ ශිෂ්‍යයින්ට ළමයින්ට ඔයාලා වගේ අයට ඒකේ දෙන support එක කොච්චර ඉහළ මට්ටමකද තියෙන්නේ කියන එක reflect කරන indicator එකක් තමයි මේ category එක. එතකොට මේ category 1 college එකක් කියන්නේ ඔයගොල්ලන්ට ඇත්තටම මේකේ අධ්‍යාපනය ලබන්න කිසිම බයක් වෙන්න ඕනේ නැහැ. මොකද ඉහළම පිළිගැනීමක් තියෙනවා ඔයා ගන්න qualification එකේ. ඒ විතරක් නෙමේ මේ ආයතනයේ තියෙනවා නොයෙකුත් master programs. විශේෂයෙන්ම තියෙනවා master program 3ක්. මේ master program 3 තමයි Master of Change and Organizational Resilience. ඒ වගේම Master of Technological Futures. ඒ වගේම තවත් මාස්ටර් එකක් ඒගොල්ලෝ ගාව තියෙනවා. ඒක තමයි Master of Contemporary Education කියන්නේ. ඉතින් මේ මාස්ටර්ස් තුනම රිසර්ච් මාස්ටර්ස්. ඒ කියන්නේ ඔයාට මේ මාස්ටර්ස් තුනම කරන ගමන් ෆුල් ටයිම් ඉගෙන ගන්න ගමන් ෆුල් ටයිම් වර්ක් කරන්නත් පුළුවන්. ඉතින් අපි අද මේ ඉන්ස්ටිටියුට් එකට ගිහිල්ලාම ඒකේ අයත් එක්ක කතා කරලා මේකෙත් විස්තර අපි තවත් දැනගමු. මොහානද ඒකට ගිහිල්ලා ඔයගලන්ට තොරතුරු මෙන්න මේ විදිහට ඔයගලන්ට ගෙනත් දෙන්න. අද අපි ආවා නවසීලන්තයේ තියෙන තවත් category 1 study area for students so that they can study. education is Faculty, advisors, fellow classmates, and just focus on their campus එකක් කියලා හිතීමක් එන්නේ නැහැ. මොකද මේක interior design කරලා තියෙන්නේ හරියම ලස්සන විදිහට. ඔන්න අද අපි ආවා නවසීලන්තයේ තියෙන තවත් category 1 අධ්‍යාපන ආයතනයකට. අපි දැන් මේ ඉන්නේ කැම්පස් එකේ රූෆ්ටොප් එකේ. මේ කැම්පස් එක පිහිටලා තියෙන්නේ ඕක්ලන්ඩ් වල ග්‍රාෆ්ටන් කියන ඒරියා එකේ. ඕක්ලන්ඩ් මියුසියම් එකට ඉතාමත් ළඟයි. මේ කැම්පස් එක සිටි හබ් එකේ පිහිටලා තියෙන හින්දා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට හරිම ලේසි. ඔයගොල්ලන්ට ට්‍රේන්ස් වලින් බස් එකෙන් කැම්පස් එකට එන්න හරිම ලේසි. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඇකඩමික්ස් ආයතනයේ ඉන්ටර්නැෂනල් ලෙසන් ලීඩ් මිස් ආස්ථා කපූර් මහත්මියව හමු වෙන්න. අපි එම මහත්මියගෙන් අහලා දැනගනිමු මෙම ආයතනයේ තියෙන ෆැසිලිටිස් ගැන.
Hi Asta, how are you? Hi Mohan, I'm very well. How are you? Thank you very much. So yeah, I'd love to invite you to introduce yourself to our audience. Yeah. And show us around the campus and how. Definitely. So my name is Astha and I'm the International Liaison Lead at Academy EX. I'm the person you'll end up speaking with if you're planning to study at Academy EX. I will take you through the campus and show you different areas where you can study and lounge areas where you can relax and maybe connect with your cohort and make some new friends in New Zealand. That's good. So this is our room where we have our workshops, and this is where all the creativity happens. As you can see, it is very vibrant, colorful, and this is where the cohort workshops would take place, where students would end up meeting with other cohort students, and they work together on their research and workshops in this area. So this is some space for students to sit and maybe self-study, because it's a research masters, they are required to self-study. This is where they can sit. There is another space where if they want to self-study, they can sit over there as well. This is another area where students can relax and they can focus on their research. If they want to come into the campus and study peacefully, this is where they can sit, relax and study at the same time. So this is our lounge area where students can come, relax, study and connect with with students from their cohort as well. And just ahead we've got our cafeteria, wherein they can we have different provisions from a fridge to microwave to everything. That is where they can have their lunch. So this is another study area for students where they can study. They can have discussions with their faculty, advisors, fellow classmates, and just focus on their research and masters. Okay, Asta, thank you very much. Yeah, I appreciate your time. Thank you for coming in. Thank you. මේ කැම්පස් එකේ ක්ලාස්රූම් පවා ඩිසයින් කරලා තියෙන්නේ ඔගොල්ලෝ වගේ ප්‍රොෆෙෂනල්ස් අයට බොහොම රිලැක්ස්ව ඔගොල්ලොන්ගේ එඩියුකේෂන් එක කරගෙන යන්න. මේ කැම්පස් එක ඇතුළු වෙනකොටම අපිට කැම්පස් එකක් කියලා හැඟීමක් එන්නේ නැහැ. මොකද මේක ඉන්ටීරියර් ඩිසයින් කරලා තියෙන්නේ හරිම ලස්සන විදිහට. අපි මේ වගේම තවත් ලස්සන කැම්පස් ටුවර් ගොඩක් කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒව ගැන ඔබලාට දැනගන්න කැමති නම් අපේ channel එක Next Step Advisor subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් මේ වගේම ලස්සන කැම්පස් ටුවර් එකකින් අපි නැවත හමු වෙමු.